සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව. අද මම හදන්න යන්නේ සව්, ජෙලි, පළතුරු, කිරි මිශ්‍ර ඩ්‍රින්ක් එකක්. ඉතින් මේ ඩ්‍රින්ක් එක හදන්න මේ වෙලාවේ ගෙදර තියෙන දේවල් ටික තමයි මම යොදා ගන්න හිතුවේ. මේකට අවශ්‍ය වෙනවා ජෙලි. මම හදලා තිබුණේ කොළ පාට ජෙලි එකක්. ඒක මම කලින් හදාගෙන සෙට් වෙන්න තියලා දැන් ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන තියෙන්නේ. ඊළඟට මේකට අවශ්‍ය වෙනවා පළතුරු. පළතුරු කීපයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට කැමති නම් අඹ, එතකොට කොමඩු, අන්නාසි, ගස් ලබෝ වගේ පළතුරු කීපයක් ගන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ මං ගාව තියෙන්නේ කොමඩු විතරයි. ඒ නිසා මම කොමඩු අරගත්තා. ඊළඟට මේකට අවශ්‍ය වෙනවා සව්, ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක්, සීනි. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයාලට ගෙදර මිල්ක් මේඩ් තියෙනවා නම් මිල්ක් මේඩ් යොදා ගන්නත් පුළුවන්. දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි සව් ටික තැම්බෙන්න තියෙනවා වතුරෙන්. ඒකට ලුණු ටිකක්, සීනි ටිකක් යොදා ගන්න පුළුවන්. මේක ටිකක් අපි තැම්බෙන අතරේ චුට්ටක් කූරු ගන්න ඕනේ. නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. ඒ නිසා මේක තැම්බිලා වැඩි වෙන්නත් හොඳ නැහැ. ගානකට ඒකේ අර වීදුරු බෝල වගේ ගානට එනකොට අපි මේක ඕෆ් කරන්න ඕනේ. ඕෆ් කරලා අපි චුට්ටක් මේක පෙරා ගන්න ඕනේ. ඊළඟට මම හදාගත්තු ජෙලි එක පුංචි පුංචි කෑලි වලට කපා ගන්නවා. ඊළඟට කොමඩු කෑල්ලත් කුඩා කොටු හැඩයට කපා ගන්න ඕනේ. දැන් හැමදේම ලෑස්ති. ඊළඟට තියෙන්නේ වීදුරුවක් අරගෙන මේ දේවල් ටික ලස්සනට වීදුරුවට එකතු කරන එක. මුලින්ම මම ජෙලි ටික වීදුරුවට එකතු කර ගන්නවා. මේකට කොළ පාට ජෙලි විතරක් නෙවෙයි, රතු පාට ජෙලි ගන්නත් පුළුවන්. නැත්නම් ජෙලි වර්ග වර්ණ කීපයකින් යොදා ගන්නත් පුළුවන්. ඊළඟට මම මේකට එකතු කර ගන්නවා කොමඩු කැබලි ටික. ඊළඟට හදාගත්ත සව් එකෙන් හැඳි කීපයක් එකතු කර ගන්නවා. අන්තිමටම මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කර ගන්නවා. මේකට ෆලූඩාවල පාට, ඒ කියන්නේ රෝස පාට නැත්නම් කොළ පාට පුංචි බිඳුවක් වර්ණකයක් එකතු කරාම අපිට මේක ලස්සන කරගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම එකතු කරලා මම ඔක්කොම ටික මිශ්‍ර කරගන්නවා. මේකට ජෙලි, සව්, ෆ්‍රෙෂ් මිල්ක්, එතකොට මේ පළතුරු කැබලි ඔක්කොම එකට මිශ්‍ර වුණාට පස්සේ හොඳ රසයක් මේ ඩ්‍රින්ක් එකට එකතු වෙනවා. අමුත් එක්කෙනකොට එහෙමත් නැත්නම් ඩිසර්ට් එකක් විදිහට මේ ඩ්‍රින්ක් එක පාවිච්චි කරගන්න පුළුවන්. මේක හොඳටම කූල් වුණාට පස්සේ තවත් රසවත් වෙනවා. එහෙනම් මේ ඩ්‍රින්ක් එක ඔයාලත් හදලා බලන්න. මේකට තවත් ලස්සන කරන්න ඔයාලට පළතුරු, ජෙලි වර්ග විවිධ පාට වලින්, එතකොට මේකට පොඩි වර්ණකයක් යොදා ගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට ඒක තවත් රසවත්ව හදන්න පුළුවන්. එහෙනම් ඔයාලත් උත්සාහ කරලා බලන්න. ආයෙත් වතාවක් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.